මේ ඔබට දාලා ඔව් එහෙනම් අපිට ටිකක් දුර යනකොට නිකන් මේක නිකන් අපේ වගේ සීන් එකකට දැන් සෙට් වෙලා තියෙන්නේ. ඒකනේ මේ කාබිබි මෙතෙන්ටලා ඉන්නේ. වැඩ කීපයක් කරා මාස කීපයක් තිස්සේ කරපු වැඩ වලින් වෙනස්ම විදිහේ ප්‍රොජෙක්ට් එකක් මේක. අර දැන් අපිට අර බැකින් එකට දෙවෙනි නොවෙන්න සිං කරන්න ඕනේ කියන ෆීලිං එක ඇවිල්ලා. ඒ කොම්ප්ලිමන්ට් එකක් හොඳක් මම කියන්නේ. ඇත්තට මම දැකපු සෑහෙන මේක අයිබෝඩ් අපි ආතල් වැඩක් ප්ලෑන් කරලා දිනවා ආලෝකන කට්ටියට ආරාධනා කරනවා මම ඉතින් දැනනමත් ඔයාලා දන්නවා ඒක ඔක්කොම මේ වීඩියෝ ඉතින් එන්න විතරයි තියෙන්නේ දර ෆුල් ආතල්යක් ගන්න මේ අපේ යුකී අයියගේ සහ අපි ගෙවල් වල ඉන්නකොට මේව ගේට්ටට තට්ටු කරලා ඇවිල්ලා එකපාරට ආංගලම එකපාරට නිකන් මේක ගැන නිකන් අර හීනෙන් කොල්ලෙක් කියලා අයි කොන්සෙප්ට් එක කරනකොට එකක් හැම වෙලේම නිකන් කී ගියා. එහෙම ඇවිල්ලා ගියා. දැන් අපි හිතුවෙත් නෑ ඇවිල්ලා මේ කියන්නේ වෙයි කියලා කියන්නේ එහෙම සීන් එකේ හිටියේ නෑ නේද කියලා. මේ රුසිරුගේ මියුසික් ටික එක සෙට් වුණාට පස්සේ මට ඇත්තටම හිතා ගන්න බැරි තැනකට මේ වැඩේ සෙට් වුණා. මේ පාස්පෝර්ට් එකක් දෙනවා. ඔව්. කෙලින්ම හන්දේ අපි මං හිතන්නේ ගොඩක් වෙලාවට හඳේ තමයි මේ දවස් ටිකේම හිටියේ. ඒ පොකට් වයිබ්ස් ටික තනි ලොකු වයිබ් එකක් කරලා තියෙන දැන් නේද? ඔව්. ඒක තමයි මචං. ඒ කියන්නේ මේක රවියේ කියන්නේ මේක වෙනම කුලකයක්. වෙනම කුලකයක්. ඔව්. ඉතින් අපේ වැඩේ අනිවාර්යෙන්ම එකෙන්ම ගොඩ යනවා. ඊට පස්සේ අපි යුකී අයියා දැන් අපි ආටිස්ට්ලාට අපි ලයින් අප් එක හදුවා. ඒ කියන්නේ මේ ස්ටෝරි බෝඩ් එකක් හදුවා. ලෝකේ යනවා සීන් එක. අර මේකට ඇවිල්ලා අර එතනින්ම වා ඩිලිවර් කරලා ඉවරයි මේක ආතල් වැඩක් කියලා. මම හිතන්නේ එහෙම තමයි ඒක බ්ලෙස් එක විසිරලා තරණේ අරේන්ජ්මන්ට් එක. අර ඒකනේ ඒක අර නමත් එක දාලා දෙතලා ඒ කලර් මුඩ් එකයි ඔක්කොම ටිකත් එක මම හිතනවා. මගේ සතුට සොයමින් ඔබ ගාව සුමතක නුඹට හැමදාම සඳනුඹට දුක නොහිතුන. ඉතින් වෙනදා ෂෝස් වලට වැඩිය ටිකක් අපි මේකට මහන්සිලා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් රුසිරු අයියා මියුසික් ඩිරෙක්ටින් කරන්නේ ලස්සන මියුසික් ටිකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ අපේම සින්දු වෙනස් විදියකට. ආලෝකන කොන්සර්ට් එක ඇත්තටම මේ මගේ ජීවිතේ මට අමතක නොවන එක්ස්පීරියන්ස් එකක්. මම මියුසික් වල ලොකු වැඩක් කරන්න පුළුවන් වෙච්ච කොන්සර්ට් එකක්. ආලෝකන කොන්සර්ට් එක. ඇත්තටම ගියොත් ආලෝකන කොන්සර්ට් එක මම හිතන්නේ මම කාලයකට පස්සේ සම්බන්ධ වෙන ඉතාම ලස්සන වැඩක්. මම හිතන්නේ මායිකයයි පට්ට ෆන්නයක් ගන්න මේ වැඩෙන්. ආර සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා මේ මියුසික්. දැන් අපිට සාමාන්‍යයෙන් මියුසික් සාමාන්‍ය රියසල් එකක් ගාලා යද්දි අර පොඩි හිතට අවුලක් තියෙනනේ මම හරියට ප්ලේ කරලා අපිට ඒක සාමාන්‍ය දිනුත් තියෙනවනේ මචං. විශේෂයෙන්ම බලන ඕගොල්ලන්ට නිකන් වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙන්න පුළුවන් තරම් try කරනවා අපි විෂුවලි එතකොට මියුසිකලි. ඉතින් අපේ ඉස්සරහට තියෙන කොන්සර්ට් සීරීස් එකත් ඔයගොල්ලෝ බලන්න එන්න අනිවාර්යයෙන්ම. මගේ සින්දු මේ රුසිරු අයියත් එක්ක යාර ඊට කලින් ඇහිලා නැති විදිහට මම හිතපු නැති විදිහේ ලස්සන ඇරේන්ජ්මන්ට්ස් එකක් එක්ක ඉතින් නියම වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් සතුටුයි මේකට එකතු වෙන්න ලැබිච්ච එක. ඊට පස්සේ එකපාරට අපිට ප්‍රැක්ටිස් එක කරන්න කියලා මේ වැඩේ ඔන්න උනාට පස්සේ දැනුනේ මේ ඇරේන්ජ්මන්ට් ටිකත් එක්ක අම්මට සිරි ආතල් ගෙනියෝ කියලා. මේක වීඩියෝ ගාඩේදී ඔයාලා මේ වෙද්දී කොන්සර්ට් එක බලලා තියෙන්නේ. ඉතින් මේ වගේම ලස්සන ෂෝ එකකින් අනිවාර්යයෙන්ම ඉස්සරහට හම්බෙමු. අපි ඒක සමාන කරන්නේ කොයි වෙලාවකත්. ඉතින් අනිවාර්යයෙන්ම සෙකන්ඩ් කොන්සර්ට් එකත් බලන්න එන්න. මොකද වෙන කොන්සෙප්ට් කියලා මචං මම මේ සැරගෙන කියන්නේ දැන් මට මේකේ ඉතින් ගාගෙන කියනවා. ඒක එච්චර ෆීල් එක. ආලෝකන කියන්නේ එළියක් වෙනවා නේද? අනිවාර්යයෙන්. හැමෝටම එළියක් වෙනවා. ආලෝකන ඉවරයි මචං. ආලෝකන කරලා ඉවරයි. ආලෝකන උඹලට මිස්. very sorry. ඒ තැනට ඉතින් ඔයාලා තමයි වැඩේ අරගෙන ආවේ. ඔයාලට ඇත්තටම එළගිරි කියන්නේ thank you. මේ වගේ වැඩක් මේ අපිව සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න හිතුවා සිරාවට. ආලෝකන 2.0 එකට රෙඩි වෙමු කට්ටිය. ජය. ඇත්තටම හදවතින්ම thank you. මේ වැඩේ මෙහෙම කරගන්න සපෝට් එක ඔයාලගේ සපෝට් එක නැත්තම් තවයක් ඕනේද ආලෝකන? ඕනේද?